හලෝ කොහමද? ඔන්න ඉතින් අද අපේ කොළඹ ගෙදරට පදිංචිට එන දවස අද එනවා විශේෂ හාමුදුරුවෝ නමක් අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ බණ ටිකක් කියන්න එන්නකෝ. ඉතින් කත්නෝරුවේ හාමුදුරුවෝ එන හින්දා මේ අපි පුළුවන් විදියට උන්වහන්සේට මෙතන සකස් කරලා තියෙනවා. සූදානම් කරන ගමන් ඉන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් ටේබල් එක. සියලු දෙයක්ම අපේ කට්ටිය ලෑස්ති කරනවා. එයාට පැත්තේ බුදු පූජාව ලෑස්ති කරනවා, පළතුරු වට්ටිය ලෑස්ති කරනවා. ඊට පස්සේ මල් ඔක්කොම දාලා තියෙනවා. මෙතන තියෙන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් ටේබල් එක. සියලු දෙයක්ම ලෑස්ති වෙන අතරතුරේ තමයි දෙන්නේ. අපේ අම්මා වයිෆ්ගේ අම්මා ඒගොල්ලොත් නෝරේ ඉඳලා ගෙන්න ගත්තා. අපේ ආන්දර බලන්න ඕනේ කියලා. අර අෂාන් මල්ලි අෂාන් ෆර්නැන්ඩෝ දන්නවනේ අපි. අපේ ඩොන් ෂාමන් ඉන්නවා ඩොන් ෂාමන් මගේ යාළුවා අපිට දන්නේ. ඔව්. අයියා. नमस्कार पंसिल समागम अम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वियम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි අපි සියලු දෙනාම කල්පනා කරගන්න ඕන දැන් මේ සකස් කරගන්න යන සම්බුද්ධ පූජා වේවා. ඒ වගේ මේ උතුම් වූ කුසල කර්මයේ සංසාරේ පුරාවටම කවදාවත් අපල උපද්‍රවයක් කාන්තරාවක් තිබහක් බඩගින්නක් අහේනියක් සිද්ධ නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් බුදුහාමුදුරු දා සම්බුද්ධ පූජා පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි පින්වතුනි මහා සංඝරත්නය තාම කෙටියෙන් සෙත් පිරිත් දේශනාවක් සිද්ධ කරනවා. මෙහෙම සෙත් පිරිත් දේශනාවක් සිද්ධ කරන්නේ චිරාගත සම්ප්‍රදායානුකූලව අද තමයි අරනේ නිල විදිහට ගෙවිදින දවස. ඉතින් අපි නිල විදිහට ගෙට ගෙවිදුනේ බුදුහාමුදුරු දෝතේ දරාගෙනනේ. නිල විදිහට ගෙදර අමුත්තෙකුට ආහාර පිළිගන්නවා නම් පිළිගන්නුවේ බුදුහාමුදුරුවන්ට බුදු පූජාව දීපේ. එතකොට අර මේ මුළු ගෙදරම බුදුහාමුදුරුවෝ වෙනුවෙන් අපි කැප කරා වගේ.
එතකොට දැන් බුද්ධ පූජාව තිබ්බ දැන් අපි සෙත් පිරිත් කියනවා. ඉතින් හරි අඩුයි මෙහෙම හිතිච්ච එකක් වටිනවා. ඉතින් මේ අයියට තිබ්බනේ ඕනන්නේ අද නේ ඒවත් කරන්නේ නමුත් මේ ප්‍රථමව කරන්නේ මොකක්ද නේ අද යාළුවෝ 10 දෙනෙකුට එන්න කියලා නේ කැම ටිකක් දීලා අරක්කු ටිකක් බීලා ඒක කරන්න තිබ්බා. නමුත් අර ඉස්සරලම නේ අර බුදුහාමුදුරුවෝ මේ කටයුතු හරි වටිනවා මේ දරුවන්ටත් හරි වටිනවා. ඒ නිසා සෙත් පිරිත් දේශනාවන් සිද්ධ කරනවා. ජීවිතේ අද කල්පනා කරන්න ජීවිතේ ඉස්සරලම වැටුණු දවස් ජීවිතේ ඉස්සරලම ඔය දෙන්න පටන් ගත්ත දවස් තුන් හිතකවත් තිබ්බද එහෙම කොළඹ පේන්න නේ ගියක් ගන්නවා කියලා. ඉතින් ඔස්ට්‍රේලියාවේ සියලු ව්‍යාපාර කටයුතු කරන ඒ තමයි ජීවිතේ මේවා තමයි මිනිස්සුන්ට සංසාරේ ඊදිසියාක කරපු ප්‍රතිඵල. මේ තමයි සංසාරේ මතක තියාගන්න ඕනේ. මේවා නැත්තන්ගේ හරි ගුණයක්. එතකොට දැන් මම මේ කියනකොටම කල්පනා කරනවා. ඇයි අපේ සාර්ථකත්වය මොකද්ද? අපි සංසාරේ කාටවත් ඊර්ෂ්‍යා කරලා නැහැ. අපි සංසාරේ කාටවත් වෛර කරලා නැහැ. ලැබෙන මිනිස්සුන්ට ගරහලා නැහැ. සංසාරේ කරලා තියෙන්නේ කාට හරි හම්බෙනවනම් ඒක දිහා බලලා සතුටු වෙන එක. ඒ නිසා තුරුවන්ගේ අනුභවයෙන් මින් ඉදිරියටත් සියල්ල සාර්ථක වේවා කියලා මේ ගොඩ දුර කටයුතු සාර්ථක වේවා කියලා අපි සෙත් පිරිත් සජ්ජායනා කරනවා. සියලු දෙනාම ශ්‍රවණය කරන්න සාදු සාදු. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයේති. හොඳයි සියලු දෙනාම සාදුකාරයන් දෙන්නා දෙන්නට අපි නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඉතින් අම්මලාට නේ සතුටු වෙන්න පුළුවන් දවසක් අද තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වය දිහා බලලා අපි ප්‍රාර්ථනා කරමු අපේ අම්මලාට කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් හැදෙන්න එපා. සෙනෙහබර මෑණිවරු දෙපළ නිදුක් නිරෝගී භාවය ලබත්වා සාදු කියලා ප්‍රාර්ථනා. මේ වගේ 100කට වැඩිය මිලදී ගන්න ඕනේ. ඒවා සාර්ථක වෙන්න ඕනනේ. මිනිස්සුන්ගේ දැන් මේ අවශ්‍යතා නෙමෙයිනේ සම්පූර්ණ කරන්නේ. මේ ආශාවන් මේ හීන මතක තියාගන්න ඕන. ආශාවන් සම්පූර්ණ කරන්න මිනිස්සුන්ට ලැබෙනවා හරි අඩුයි. දැන් අයියට වාහනවල අඩුවක් තියෙනවද? අය ගන්න හිතෙන්නේ නැද්ද ඒවා? ගන්න හිතෙනවා. එතකොට නේ අලුතෙන් ව්‍යාපාර කරන්න හිතෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හිතෙන සෑම දෙයක්ම කරන්න තුරුවන්ගේ ශක්තිය ලැබෙන්න ඕනේ කියලා. මොකද මේ සියල්ලම මේ හැම එකම තියෙන දුක, වේදනාව, කඳුල ඔය ජීවිතේ ඕන තරම් නැති නොනිදාඬ රාත්‍රී මම කියන අද නෙමෙයි. එදා එතකොට අද කවුරුත් දැක්කම හිතන්නේ ආණුතෝර දෙනිය කියපුවා මිනිහවද සල්ලිකාරයා. කවුද දන්නේ එදා ඔය දෙන්නගේ පළවෙනි දවසේ කවුද දන්නේ මේක පටන් ගත්ත දවසේ. ඒ නිසා සංසාරේ පුදුම විදියට පින් කරලා ඇති, පුදුම විදියට මහන්සි වෙලා ඇති, පුදුම විදියට ඔළුව වෙහෙසලා ඇති, මොලේ වෙහෙසලා ඇති. ඉතින් මේ තමයි යහපත් දේවල් වල ප්‍රතිඵල. ආනංචයන් බලන්න රහන්තානංච දේජේන රක්කං වන්දාමි සබ්බසු